එන්න අපි ලස්සනට ලියමු. ටීචර් එක්කම ලියමු. ඉගෙන ගමු ලස්සනට ලියන්න. පැංචොන්ගේ හරිම ලස්සන YouTube පන්තිය. මේ මොන අකුරද මගේ පුතාලා? න නයා න අකුරෙන් පටන් ගන්න වචන ටිකක් කියන්න බලන්න. නායා, එතකොට නහය, තව නන්ද, එහෙම න අකුරෙන් පටන් ගන්න වචන තියෙනවනේ. එතකොට දැන් වචන කියනවා වගේම මගේ පුතාලා අකුර ලියන්නත් පුරුදු වෙන්න ඕන නේද? එහෙනම් ඉස්සල්ලාම මගේ පුතාලගේ අතහුරු නෑනේ. ඒකෙන්දා මෙහෙම කඩිරේ ලියලා තමයි මගේ පුතාලා හුරු වෙන්න ඕනේ. හරිද? න අකුර ලියනකොටත් මගේ පුතාලට මේ මෙතන බලන්නකෝ. අංක 1 2 3 4 5 කියලා තියෙනව නේද? අන්න ඒකෙන් අර කලින් වගේම මේ දෙවනි ඉරෙන් තමයි අපි පටන් ගන්නෙ. දෙවනි අංකෙන් තමයි පටන් ගන්නෙ. රයිට්. කඩිරේ එකක් පටන්ගෙන බලමුද අපි? බිඳුව ගත්තා, නෙට්ටක් දැම්මා, ඔන්න එතන නවත්තලා මෙහෙම බණ්ඩියක් අරගෙන ඔන්න දැන් බිඳුව ගාවට යනවා. රයිට්. බිඳුව ගාවට ගිහලා චූට නවලා මෙන්න මේ ගේට් එක ගාවින් තමයි අකුර දාගන්න ඕනේ. රයිට්. උඩින් ගාවල බණ්ඩි ගෙඩියක් අරගෙන මෙන්න මේ මෙතනටම එන්න ඕන. රයිට්. ඒ වගේම මේ ඔයාලගේ මේ පස් රූල් පොතේ තියෙන කඩිරි වල තියෙන අකුරු ලියනකොට ඒ කඩිරි පන්නන්න හොඳ නැහැ. හරියටම කඩිරි ලියාගෙන යන්න ඕන. එතකොට තමයි මගේ පුතාලට ලියන්න පුළුවන් වෙන්නේ. තේරුණාද මගේ පුතාලට? ආයෙත් බිඳුව ගත්තා, නෙට්ටක් දැම්ම, බණ්ඩි ගෙඩියක් ගත්තා. මෙන්න බිඳුව ගාට ගියා, චුට්ටක් නෙමුවා, උඩ ඉරින් ගෑවුවා. ලස්සන ලියලා ඉවර වෙලා තමයි අපි අත උස්සන්නේ. අකුර ලියලා ඉවර වෙලා තමයි අත උස්සන්න ඕනේ. බිඳුව ගත්තා, නෙට්ටක් දැම්මා, බණ්ඩි ගෙඩියක් ගත්තා. පැන්සල උස්සන්නේ අකුර ලියලා ඉවර වෙලා. අන්න බිඳුව ගාට ගියා, නෙවුවා. මෙතන ගේට් එකෙම දාගන්න ඕන. අන්න ඒ වගේ ලස්සනයි. දැන් අකුර මතක තියාගන්න පුළුවන්. කවුද? මෙන්න ඉන්නවා. නයා න අකුර. එතකොට මෙහෙම මගේ පුතාලා ඔක්කොම ටික අකුරු ලියලා ඉවර වෙලා තනියනොත් අකුර ලියන්න පුරුදු වෙන්න ඕන. දැන් ඉතින් අදත් මගේ පුතාලා න අකුර ලියලා ඉවර වෙලා ටීචර් අම්මට ස්ක්‍රීන්ෂොට් එකක් නම් එවන්න අමතක කරන්න එපා. ඒ වගේම බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න. ඒක අමතක කරන්නත් එපා. ඔයාලට බැරි නම් ඔයාලගේ අම්මලාට හරි කියලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වගේ බිඳුව අරගෙන සන්ට මගේ පුතාලා ලියන්න ඕන. උරු වෙද්දිම ලියන්න ඕන. ඔයාලත් එක්ක මම ලියනකොට මට තායි චූටි කාලෙට ගියා වගේ ඔයාලා වගේ. ඕන් බිඳුව ගත්ත, නෙට්ට දැම්ම, ලස්සනට ලියනවා. ගොඩක් දුල පුතාලට චුට්ටක් අමාරුම අකුරක් තමයි න අකුර. ඊට පස්සේ තව අකුරු දෙකක් තුනක් තියෙනවා. ලස්සනට ලියන්න මගේ පුතාලා අල්ලගන්න ටීචර් අම්මත් එක්ක. රයිට්. දැන් අපි තනියෙන් ලියන්න පුරුදු වෙමු. ඔන්න අංක 1 2 3 4 5 කියලා තියෙනවනේ. ඔන්න දැන් 2 කියන තැනින් තමයි පටන් ගන්න. බිඳුව ගත්තා, නෙට්ට දැම්මා, බණ්ඩි ගෙඩියක් ගත්තා, යට ඉරින් ගෑවුවා. ඔන්න බිඳුව ගාවට ගියා, චුට්ටක් නැමුවා, ගේට් එකෙන් දැම්මා, උඩ ඉරින් ගෑවුවා. ලස්සනට රවුම් කරලා ඔන්න අකුර පටන් ගත්ත තැනටම ආවා. රයිට්. ඊට පස්සේ දැන් මගේ පුතාලා කරන වැරද්දක් ටීචර් කියන්නම්. ඔයාලා හිතනවද හැමදාම ටීචර් වැරදි කියනවා කියලා? නෑ. මගේ පුතාලා කරන වැරද්දක් පෙන්වන්නේ මෙහෙම කරනවා. ඔන්න ඊට පස්සේ ඉස්සරහට ලොකු බණ්ඩියක් දානවා මෙහෙම. හරිද? ඒකල ඉවරලා ඔන්න මෙහෙම කරලා මේ අමුතු එකක් කරනවා. ටීචර්ටත් බෑ වගේ. මෙහෙම කරලා දානවා. හරිද?
කැතයි නේද? ඔන්න තව එකක් කරනවා මගේ පුතාලා. මෙහිම බිඳුව ගන්නවා. හරිද? මෙහිම නෙට්ටක් දානවා. ඒකල ඉවරලා බණ්ඩිය සාමාන්‍යයෙන් අරගෙන මෙන්න මේ පැත්තට යනවා අකුර. ගිහිල්ලා මෙහෙම නවලා මෙහෙම දානවා. කළා ලස්සන රවුම් කළා මෙහෙමත් දානවා. එතකොට හරිද? මේ බිඳුව පන්නලා මේ පැත්තට ගොඩක් ගිහිල්ලා නේද? එහෙනම් මේ අත් ඇරදි මගේ පුතා. මෙයා හරිද? මේ පැත්තෙන් ඉස්සරහට ලස්සන රවුම් එලා නේද අකුර? එහෙනම් මේ අත් ඇරදි. එහෙනම් හරි කෝකද න අකුර? මෙන්න මෙයා තමයි හරි අකුර.